guys, සාදරයෙන් ආදරයෙන් පිළිගන්න අපේ channel එකට තවත් තීරියකට අද අපි play කරන්න යන්නේ Granny. හරි guys, ඉතින් අද මම play කරන්න යන්නේ Granny කියලා game එක. ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඇති කාත් අතර ප්‍රසිද්ධ game එකක්. ඒ normal mood දාලා මම ගහන්න යන්නේ. මම අද play කරන්න යන්නේ Redson කියලා මගේ යාළුවෙක් එක්ක. හරි ඉතින් අපි වැඩි කතාවක් ඕනේ නැහැ. අපි game එක play කරමු. ඉතින් අපි මේ game එක play කරනකොට අපිට මුලින්ම හොයා ගන්න ඕන අර අපි අද කොහොමද පැනලා යන්නේ කාර් එක. කාර් එකෙන් තමයි අද පැනලා යන්නේ. ඉතින් කාර් එකෙන් පැනලා යනකොට අපිට මුලින්ම ඕන පොඩි ඩිස්ක් එකක් තියෙනවා. මෙන්න මේක. හරිද? ඉතින් මෙන්න මේ දොර ඇරලා බලන්න තියෙන්නේ කෝ අපේ Granny. අන්න එනවා Granny. ඔය ඉන්නේ අපේ Granny. මේ පැත්තෙන් යන ඔය Granny මෝරේ. අපිට ඉතින් තියෙන්නේ Granny වර වට්ටලා ගියා. Granny වර වැට්ටුවා ගියා. Granny වර වැට්ටුවා ගියා. එච්චරයි. අන්න දැන් Granny ඒ විදගෙන දැන් අපි ටිකක් ෆරක් වුණා ඉතින් Granny එනකන් අපිට මෙතනට චුට්ටක් ඉන්න වෙනවා. අපේ Granny එනවා දැන් මෙතෙන්ට. ඔන්න එනවා Granny. ඒ දැනුත් ඉතින් Granny මෙහෙන් එනකොට මං යනවා මෙහෙන්. ඔව් ඉතින් දැන් මං අපේ Redson යාළුවාට පොඩ්ඩක් දෙනවා කතා කරන්න. මම ආවේ Redson එක්කනේ. Granny සද්ද ගාම ටිකක් ඇහෙනවා. Granny කොහෙට හරි ෂේප් වෙන්න තියෙනවා. පියන් ෂේප් එක බලමු Granny ඉන්නවද කියලා. නෑනේ නැගිටින්න. Granny නැහැ. මේ Granny ඉන්න මොලේ. මෙලෝ දෙයක් දන්නේ. මේ ගේම් එක ඇත්තටම කිව්වොත් කරන්න ඕන අපේ මොලේ පාවිච්චි කරලා. මොලේ පාවිච්චි කරන්න ඕන ටිකක් කරන්න අමාරුයි කරන්න පුළුවන්. හරි ඔන්න දැන් මේ යතුරු වැටුණු සද්දෙට අපේ Granny වෙතට එනවා. ඉතින් ඒත් එක්කම අපි Granny ඔය ශකබුම් කරලා ගේම් එකේ ඉතුරු ටික කරගන්න පුළුවන්. විනාඩි දෙකකට ඉතින් 100 නැති වෙනවනේ. හරි මෝඩයි මං කිව්වේ. ඔන්න බලන්න දැන් අපේ Granny වල පොඩ්ඩි විනාඩි දෙකකට 100 නැති කරගෙන තමයි යන්නේ. කොහොනේ අපේ Granny එන පාරක් කොයිනේ. මොකද Granny වෙලා තියෙනවද? ඉක්මනට එන්නකෝ. Granny හෙමින් එන්නේ අප්පා. හරි කරදරයි නිෂි. දැන් Granny ගිහින් යනවා ඔයාලට තිබ්බනේ ස්ක්‍රීන් දාලා ප්ලේ කරන්න. එතකොට ඉතින් Granny එනවනේ ජෙට් එක වගේ. ඔව් එනවා තමයි. අපේ Granny නේ වගේ අපි යන්ද ෂේප් එක. බලන්න. දැන් නම් හැබැයි Granny එන්න ඕන. Granny කොහෙද ඉන්නේ? අන්න එනවා Granny. ෂූට්. අන්න ඉතින් අපේ Granny විනාඩි දෙකකට 100 නැති වෙනවා. ඒ අතරතුර අපිට තියෙන ලොකු සාමාන්‍ය වැඩ දෙක තුනක් කරගන්න. ටක් ගාලා යන් ගිහින් ටක් ගාලා අර ඔයාලට මතකද උඩ තිබ්බා පොඩි ස්ක්‍රූ පින්. ඒකට තියන්න තියෙන කෙලින්ම වැටෙන්න. මී කතුරකට හුණා. දැක්කේ නෑනේ ගායිස් ඉතින් මොනවා කරන්නද? මන්ට වෙලා වැටුනේ. කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනනේ. ඕක වට්ටන්නේ වට්ටගෙන යන් තව දෙයක් තියෙනවා පොඩි දෙයක් ගන්න මිටිය. මිටිය අරන් යන්න ඕන පොඩි වැඩක් කරන්න. තියෙනවා ඉතින්
මිටි අරන් අපි යන්න ඕන අර උඩම තට්ටුවේ කාමරේට. ලොක් එක අරගෙන ඊට පස්සේ නම් ආ ක්‍රොස්බෝ එක ඕන වෙනවා. ක්‍රොස්බෝ එක විසික් කරලා දැම්මා. නැග්ගා උඩට. ජනීදී දන්නේ නැහැ සමහර පිට එන්න පුළුවන්. ආවුත් එම චකබුම් ආවා. බැනියා ආවා. Redson කවුද? කවුරු මෝඩ ග්‍රැනි. දන්නවනේ මෝඩ ග්‍රැනි කිව්වොත් කවුරුත් දන්නවා. අපි මේක ඇතුලේ හැංගිලා ඉන්න ෂේප් එක කැපෙමු. ඕ අපි දකින්නේ නැහැ. අපි මේක ඇතුලේ හැංගිලා ඉන්නවා. රෙනි පොට්ටයි නේ වයසයි නේ දන්නවනේ. ඇස් පේන්නේ යන්නේ නැහැ අප්පා. මාර වාසයක් ඉතින් රෙනිනෝ. මේ ග්‍රැනි වාතයක් වුණානේ යන්නෙත් නෑ මොළ වදේ නේද රෙඩ්සන් මූණ මෙලෝකමකට නෑ ඔව් ඒක නැත්ත අඩේ මේ ග්‍රැනි යන්නේ නෑනේ මොකද කරන්නේ ඔයාලට පොඩ්ඩක් වටේ පිටේ සද්ද ඇහෙනවද දන්නේ මොකද මේ අර අපේ එහා පැත්තේ ගෙදර පාටියක් දාලා ටික කරන්න දෙයක් නෑ එහෙම තමයි සකබුම් මේද මෙතන දැක්කේ නෑ හරියට අපේ ග්‍රැනි එන්නේ නැද්ද? යන්නත් බෑ ටිකක් හයියෙන් ග්‍රැනිට හොයාගන්න බැරුවත් දන්නේ නෑනේ. මොකද කරන්නේ කොමුඩු ගිරිය බිව්වටන කියලා සද්ද එනවා. එහෙමනේ. කොමුඩු ගිරිය සද්දේවත් එන්නේ නැහැ පොඩ්ඩයි. ගියොත් ඊට පස්සේ කන්න වෙයිද දන්නේ. Granny, where are you? අන්න Granny එනවා. hello කොහොමද Granny? ඔන්න ඉතින් එන මොකද Granny ඉන්නේ. කවුද දන්නේ? මේ මොන Grannyද කියලා ඇහුවොත් කවුරු හරි දන්නවා නම් හැමෝම කියන්නේ මෝඩ කියලා. කවුද මෝඩ Granny? ඉන්නේ මෝඩ Granny. ඔයදී අද මම ඇවිල්ලා ඉන්නේ අපේ රෙඩ්සන් කියන යාළුවත් එක්ක තමයි මේ ගේම් කරන්නේ. ඉදිරියටත් ගේනවා අපේ රෙඩ්සන් කියන යාළුවා එක්ක මම මල්ටිප්ලේ කරනවා. අපේ තව යාළුවෙක් ඉන්නවා සමහරක් විට එයා එක්ක ಈ ಮಲ್ಟಿಪ್ಲೇಯರ್ ಬಲಾಪುರತ್ತು ಇನ್ನು Granny,
පයින්නවා. ඕ ග්‍රැනි මේ මොකද දොර ඇරලා එහාට යනවා මෙහාට යනවා. මේ ග්‍රැනිට පිස්සු. ග්‍රැනි එනවා කොබා මට එපා නේ. ග්‍රැනි එහෙට යනවා. මම කිව්වේ මෝඩයි කියලා. එන්න මෝඩයි ඉතින් මේ ග්‍රැනි. මේකයි දැන් අපිට තියනවා ගන්න මෙතන මේ එකක් ඒ හින්දා අපිට දැන් ගන්න ඕන මේ පෙට්‍රල් කෑන් එක ගන්න යන්න ඕන. දැන් ග්‍රැනි ඉන්නේ හරියටම පෙට්‍රල් කෑන් එක දිහා දැන් ඔන්න හරි දැන් එනවා. එදී එනවා බලන්න ගන්න. sorry මම දැන් මෙතනින් පෙට්‍රල් කෑන් එක කරා මෙන්න මේක මේ ආකාරයට වට්ටන වැටෙද්දි මේ සද්දේ එනවා. ඊට පස්සේ ග්‍රැනි මේ පැත්තෙන් මම මේ ග්‍රැනිට නැමිලා එන්න බෑ හරිද? අපි කොහොම හරි කරන්න ඕන ග්‍රැනිව අන්දලා යන තැනකට මාරු වෙනවා. ග්‍රැනි කොයි වෙලෙද දෙයිද දන්නේ සකමුංගා. ග්‍රැනි එයිද යන්න? ටක් ගාලා එයිද දන්නේ ඒකයි වැඩේ. කොහෙන් හරි එකපාර ආවොත් ඉවරයි වැදුන ගමන්. හරි ඉවරයි. කමන්නේ. ඉතින් අපිට දවස් 5ක් තියෙනවා අපි කොහමද කියන්නේ කොහොමද? බය නැහැ. මං කිව්වේ කොයි වෙලේ සකබුන් ගාලා දෙයිද දන්නේ කියලා. කමන්නේ ඉතින්. දැන් ප්ලේ කරමු. ඕගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එකේ පේන පොඩි සුදු බෝල ගැන නම් එච්චර හිතන්න එපා. මොකද මේ ඒක මේ ස්ක්‍රීන් රෙකෝඩ් දාද්දි තමයි මේ වෙන්නේ. මගේ ෆෝන් එකේ එන විදියක් ඒකට කරන්න දෙයක් නැහැ. Granny, where are you? Granny, where are you? Kowane me Granny pottad beerida. Suwarakadam beerida onna metana ki මේකක් කරමු. දැන් Granny මෙතෙන්ට ඊට කතුර ගෙනාවා. ග්‍රැනිත් අඩේ මට කතුර අමතකුණානේ. ග්‍රැනි හෙලෝ ග්‍රැනි. අපේ ග්‍රැනි මේ ග්‍රැනි මේ ගැන මම කියන්න. ග්‍රැනි තරම් මොඩෙක් මම නම් දැකලා නැහැ ඇත්තටම කිව්වොත්. ෂුවරකටම බෙල් එක සද්ද ඇහුණා ගමන් ග්‍රැනි එනවා මේ යටට. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මෙතනින් ගිහින් පොඩි සද්දයක් දාමු. ඒකට ග්‍රැනි මෙතෙන්ට එනවා. ඔන්න බලන්න ග්‍රැනි එතනින් එද්දි මම පොඩ්ඩක් ග්‍රැනි කොහමද උඩින් එන්නේ. උඩින් එනකොට මම මෙයාට නැටි යනවා. එහෙනම් ලේසි නෑ. ග්‍රැනි එනවා යනවා. ග්‍රැනිට මෙතනින් නැමෙන්න බෑ. ග්‍රැනිට නැමිලා එන්න මම මෙතනින් යනවා. අපි මේ ඉබ්බත් ගලවලා පොත තියලා ස්පයිඩර් කී එකත් අරගෙනම තුරු වැඩේටත් යන්න. දැන් වටයක් ගහලා ඉතින් තව පරක් වෙනවා ග්‍රැනි. මෙතනින් ගිහින් ටක් ගාලා නැමිලා යනවා. දැන් ග්‍රැනි අර යතුරු වැටිච්ච සද්දට ආය යනවා කාර් එක ගාව.
මං කියවනේ මෝඩයි ග්‍රැනි. සද්දේන තැනට ගියේ කියලා හරියන්නේ නැහැ. GPS එක ගහ ගන්න ඕන කොහෙද ඉන්නේ කියලා බලන්න. ඉවරයිනේ වැඩේ එතකොට. මේක සද්දෙත් ඇහෙනවද දන්නේ නැහැ මම හරියට. දැන් ග්‍රැනි ඉන්නේ යට. දැන් කොහොමද ග්‍රැනි ඉන්න ඕන මෙතන. යට බැස ගන්න උඩ මට ෂොට් එක දෙකේ. අයියෝ මේක නම් හවාතයක් එන්නෙත් නැහැ හිමින්. දැන් ගයිස් ඔය අපි පොතක් ගිහින් තිබ්බනේ. ඒ පොත තිබ්බහම උතන එල්ලීලා හිටපු ආච්චි බිමට වැටුණා. ඒ කියන්නේ මෙතනින් බඩ ගන්න ඇවිල්ලා මෙතනින් දානවා ස්පයිඩර් කී එක. ස්පයිඩර් කී කියලා. ටක් කෙලින්ම දානවා ඕනේ කියලා. ඊට පස්සේ ආච්චි කෙලින්ම අන්තර්ස්ථාන වෙනවා. මේ ග්‍රැනිගේ කවුද කියලා දන්නේ කෙනෙක් ඉන්නවා. මම දැන් මෙන්න මේ කටරෙක් ගන්න තමයි ඊට පස්සේ ගිහින් ප්‍රතිබ මේ වෙයි. ඔයාලට මතකද මම කූඩුව කිරුනේ එන්නේ කූඩුව තිබ්බ ෆෑන් එකේ වයර් එක කපන්න ඕන. Granny endok වලන්නේ. ඔන්න ඔය ඉක්මනට එන්න ඕඩියා. තාඩියක් කියනවා. මෙන්න මේ වයර් එක කැපුවා මේක. දැන් ග්‍රැනි එනවා මෙතෙන්ට. මොන පරිකරන නේද ග්‍රැනි? අන්න දැන් ග්‍රැනි මෙතෙන්ට එනවා. අක්කාල ඔන්න බලන්න. මේ ග්‍රැනිට පොල්ලක් දිගේවත් යන්න වෙන බාර මන්න හොඳට යනවා පොල්ලක්. දැන් ග්‍රැනි ඔය වැටිච්ච සද්දෙට යනවා කාර් එක ගාලා. මට තියෙන්නේ ටක් ගාලා ස්පයිඩර් කී එක අරගෙන. ආයෙත් යට කානුවට ගිහින් අපිට තියෙනවා ගයිස් මේ කානුවේ ඇතුලේ පොඩි නෙමෙයි සෝරි බැටරියක් තියෙනවා. කා බැටරි එක තියෙන එතන. මෙන්න ග්‍රැනි එනවා. මෙතන සද්දෙට එන්නේ. මාව පොඩ්ඩක් කන්න උනා ඉතින් නෑ හින්දින් දකුණු ඒව ගණන් ගන්න. අපි මෙතනින් කානුවට පැන්නා. මෙන්න මෙතන තියෙන බැටරිය Granny eid. Eid කියලා ෂුවර් නෑ. Granny. හැබැයි අපි අරගෙන තියෙන බඩු සේරම අරන් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කාර් එකට හයි කරගෙන පැනලා යන්න. තව එකපාරක් Granny වන්දන්න තියෙනවා.
තව එකපාරක් ග්‍රැනීව අපිට රවට්ටලා යන්න තමයි තියෙන්නේ. ඕ ග්‍රැනී එන්නේ නැහැ නේ. හරියනවද මන්ද? අනේ හරියනවා. මොනා කරන්නද? දවස් 3කට අපිට යන්න උනා කරන්න දෙයක් නැහැ. දැන් day 3 එකෙන් තමයි මේ හැරෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් වැරදුනා දාන්න උනා. ඒව ගණන් ගන්න එපා. දැන් අපි මේ මල් පෝච්චි එක ඉවරයි. මල් පෝච්චි එක ගත්තා. කියා මෙන්න මේ විදිහට. අපි මේ පැත්ත පොඩ්ඩක් සර්ච් කරගෙන මෙහිම මතුවෙන විදිහ දන්නේ නැහැ. ඒකයි මේ පැත්තෙන් මෙතන ඉඳන් බලන්නේ. ඒතර අපිට ඕන තැනකින් මෙහෙන් යන්න පුළුවන් මෙහෙන් යන්න පුළුවන්. මොඩේ යන්න නෙවෙයි. Oh Granny, where are you? සාමාන්‍ය Granny තමයි කාමෙන්. මං කිව්වේ මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා. මෙතන හිටියේ නෙවෙයි. ඇතුළේ ගිහම වැහුවා දැම්ම දුම දැම්ම කාර් එකේ බඩුවයි කරගත්තා පැන්න ඉවරයි. හැබැයි මේ ග්‍රැනි මෝඩයි නේද මේ බාන්න ගේට්ටුවට එහා පැත්තේ සිමෙන්ති දාලා. හරි ෂෝක් නේ. දාන මේ හරි. ඔන් කරා ගෑස් එක. දැන් ඉතින් ග්‍රැනි මැරෙනවා කොහොමත්. අයිති අහන්න දෙයක් නැහැ. මෙන්න මේ පොඩි මේ මොකද්ද මන්ද කෑල්ලක් තියෙනවා පාක් මොකද්ද මේ 1 minute වල වෙන්න 1 minute තියෙන අපිට හැම මොක කරන්න අක්කාලා පුරවන්නකෝ ඉතින් විනාඩියයි තියෙන්නේ ඉක්මනට යන්න ඕන මේකත් වන්න එහෙනම් අපි ගියා ආයෙ දවසක වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන් අරන් එනවාමයි එහෙනම් කොල්ලෝ අපි කැපුණා අයියෝ දුක හිතිලා ග්‍රැනීට කරන්න දෙයක් නැහැ ගේම්